අපේ ඇඹලට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම මේ විදිහට චිකන් කරියක් හින්දලා හදන්න යන්නේ. කාර්යබහුල කෙනෙක්ට උනත් ඒ වගේම මීල් ප්‍රෙප් කරන කෙනෙකුට උනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. වතුර බින්දුවක්වත් දාන්න නැතුව තමයි අපි මේක උයන්නේ. ඒ නිසා මේක ෆ්‍රිජ් එකේ දවස් කිහිපයක් තිබ්බහම උනත් රස වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම ලූණු මිරිස් ටික කපා ගන්නවා. ඉතින් ඊට පස්සේ තව ඕන වෙනවා රම්පේ කරපිංච සේර. අද අපේ ගෙදර කරපිංච නැහැ. ලංකාවෙන් ගෙනාපු රම්පේ තියෙනවා. ඊළඟට සේර කෑල්ල මේ විදිහට හොඳට තලලා ගන්නවා. දැන් මම කඩමුංගු ඇට 10කුයි කරාබුන ඇටි 10කුයි මේ වගේ කුරුදු කෑල්ලකුයි දාලා කොටා ගන්නවා. ඔයාලට පුළුවන් මේක වැඩිපුර ප්‍රමාණයක් කොටාගෙන බෝතලයක දාලා තියාගන්න. එතකොට චිකන් හදන වෙලාවට දාන්න පුළුවන්. මෙතන මම ඩ්‍රම් ස්ටික් 9ක් අරන් තියනවා. ඉතින් මේ විදිහට පොඩි කට් මාක් ටිකක් දාගත්තා. හොඳට 3-5 ලුණු ඇඹුල් අල්ලන්න ඕන නිසා. එහෙනම් අපි දැන් හදමු. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේසෙ අඳි 3ක් විතර දාන්න. ඊට පස්සේ ලුණු දාන්න. ඉතින් දැන් ලුණු ටික බාගෙට පැදිලා තියෙන්නේ. ඒ වෙලාවේදී තමයි මම මේකට දාන්නේ අමු මිරිස්, රම්පේ කරපිංච, ඉඟුරු සුදු ලුණු මම පේස්ට් එක දාන්නේ. ඔයාලට පුළුවන් ඉඟුරු සුදු ලුණු ටිකක් තලලා මේ වෙලාවේදී එකතු කරගන්න. දැන් මේ ටික ඔක්කොම විනාඩියක් විතර ආයේ බැදෙන්න දෙනවා. ඊළඟට තලාගත්තු වෙනසාල් කරාබුන ඇටි කුරුඳු ටිකයි සේර කෑල්ලයි දානවා. ඒ ටික මික්ස් කරලා මම ඒකම මේකට 3-5 ටික දැන් එකතු කරගන්නවා. මුලින්ම බදපු 3-5 කුඩු තේ හැන්දෙන් 2මාරක් දානවා. මිරිස් කුඩු තේ හැන්දෙන් 2ක් දානවා. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි කහ කුඩු තේ හැඳි කාලකුයි. ඒ ටික මිශ්‍ර කරලා ඊට පස්සේ මේකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් මේකට සුප් කැටයක් එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ එකතු කරන්නේ ලුණු. හැඳි ගාන ගමන් තප්පර 30ක් විතර මේ 3-5 ටික හොඳට බැදෙන්න දෙනවා. මේ ටික බැදීගෙන එනකොට හරිම සුවඳයි, මුළු කුස්සියම සුවඳ එනවා. අන්න ඒ වෙලාවේදී තමයි අපි චිකන් ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. මේ චිකන් එක හදනකොට මේ වගේ හොඳට ඉඩ තියෙන පෑන් එකක් ගන්නත් ඕනේ. දැන් ඔක්කොම කැරි ටික තියාගත්තට පස්සේ මම හොඳට 3-5ත් එක්ක මිශ්‍ර කරගන්නවා. හැම කෑල්ලකම හොඳට 3-5 තවර ගත්තට පස්සේ ඒකට මම එකතු කරගන්නවා ගොරක කෑලි 3-4ක් විතර. ඊළඟට ඒකට තක්කාලි ගෙඩියක් පොඩියට කපලා එකතු කරගන්නවා. දැන් ඒ ටිකත් පොඩ්ඩක් මික්ස් කරගෙන වහලා මේක විනාඩි 2ක් විතර උයා ගන්නවා. විනාඩි 3ක් විතර ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඇරලා බලන්න. පේන්නේ නැති වලට දැන් චිකන් වල තියෙන වතුර එළියට ඇවිත් තියෙනවා. ඉතින් දැන් මේ විදිහට චිකන් කෑලි ටික පෙරලන්නත් ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් දැන් රස බලලා ලුණු හැම එකතු කරගන්න ඕනේ නම් මේ වෙලාවදී එකතු කරගන්න. ආයෙත් මුඩියෙන් වහලා විනාඩි 5ක් විතර උයා ගන්නවා. මේ විනාඩි 5කට පස්සේ ඔයාලට පේනවා ඇති කලින්ට වඩා දැන් වතුර උණලා තියෙනවා. ඉතින් මේ චිකන් වලින්ම එන වතුර වලින් තමයි අපි මේ චිකන් ටික උයාගන්නේ. ඒ විදිහට උයාගත්තාම හරිම රසයි. මම දැන් ආයෙත් පොඩ්ඩක් චිකන් ටික පෙරලනවා. පේනවා ඇති ඔයාලට තවත් මේ චිකන් වල තිබ්බ වතුර ගතිය උණලා තියෙනවා. ඉතින් දැන් මේ උණන වතුර ටික හිඳනකම් අපි මේක කිහිප සැරයක් මේ විදිහට මූටි ඇර එහෙට මෙහෙට චිකන් ටික පෙරලන ගමන් උයා ගන්න ඕනේ. මේ විදිහට අපි චිකන් හින්දලා උයනකොට අනිවාර්යෙන් වතුර පොඩ්ඩක්වත් නොදා තමයි උයන්න ඕනේ. ඒකට තමයි මේක ගොඩක්ම රස. චිකන් ටික තැම්බෙනකම්ම උයා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මගේ චිකන් එකේ තිබුණු අර වතුර ගතිය සම්පූර්ණයෙන් හිදිලා තියෙන්නේ. චිකන් ටිකත් හොඳට තැම්බිලා දැන් තියෙන්නේ. ඉතින් දැන් මම මේ චිකන් එක උයාගෙන ඉවරයි. මේ වගේ වතුර ගතිය හිඳනකම මේ චිකන් එක ලිපේ තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ හිඳලා හදපු චිකන් එක තියන්නේ. පේනවනේ වලට හරිම රස පාටයි. ඉතින් මේක ෆ්‍රිජ් එකේ තියාගත්තාම උනත් ගොඩක් දවසක් තියාගන්න පුළුවන් රස වෙනස් වෙන්නේ අපි සාමාන්‍යයෙන් හොදි තියලා හැදුවාම දවස් 2ක් වගේ තියාගන්නකොට ඒකේ රස වෙනස් වෙනවනේ. හැබැයි මේ කරිය මේ විදිහට හැදුවාම රස වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මීල් ප්‍රෙප් කරන කෙනෙකුට උනත් දවස් ගාණක් උනත් රස වෙනස් නොවි තියාගන්න මේ විදිහට චිකන් එක හදන්න පුළුවන්.
ඉතින් සමහර අය ඉන්නවා චිකන් එක හොදි ගතිය තියලා හදලා කන්න කැමති නැති අය. මමත් එහෙම කෙනෙක්. ඉතින් මම මේ රෙසිපි එක පුරුදුනේ මගේ අම්මගෙන්. ඉතින් මගේ අම්මා මං හොදි තියලා චිකන් කන්න කැමති නැති නිසා මේ විදිහට තමයි හදන්නේ හැමදාම. ඉතින් මට හිතුණා මේ රෙසිපි එක අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් මට අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් තියන්න. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් එහෙනම් අපි තවත් රසවත් කෑමකින් නැවතත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.